I walked with God nearly 40 years. God has not failed me even once. මම දෙවියන් වහන්සේ එක්ක අවුරුදු 40ක් ගමන් කරලා තිබෙනවා වැඩ කරලා තිබෙනවා කවදාවත් දෙවියන් වහන්සේ මාව අසමත් කරේ නැහැ. Sometimes they seem like I'm lost. Seems like I'm going to lose, but God turns it around. Amen. And the victory is bigger. Hallelujah. Hallelujah. සමහර අවස්ථාවන් තිබුණා මම අසමත් වෙයි දෝ කියලා. නමුත් ඒ අවසාන මොහොතේ පවා දෙවියන් වහන්සේ ඒක නිවැරදි අතට හරවලා මගේ ජයග්‍රහණය විශාල කරා. If someone asks you, why do you believe in this God? කවුරු හරි ඔබෙන් ඇහුවනම් ඇයි ඔබ මේ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ? You go to church on Sunday. ඇයි ඔබ ඉරිදා යන්නේ? You have nothing better to do. වෙන කිසි කරන්න ඔබට දෙයක් නැද්ද? Why do you believe in God? ඇයි දෙවියන් වහන්සේව ඔබ විශ්වාස කරන්නේ? Many people will say many things. බොහෝ අය එක එක දේවල් Some will say, කියනවා. oh, God did a miracle in my life. මගේ ජීවිතේ දෙවියන් වහන්සේ හාස්කමක් කරා කියලා God gave me සමහර අය peace. කියනවා. සමාදානය දුන්නා කියලා කියනවා. God restored my life. I was an addict. Now I'm okay. මම ඇබ්බැහිකම් වල හිටිය දැන් මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන දෙවියන් වහන්සේ නැවත ප්‍රතිස්ථාපනය කරා මගේ ජීවිතය කියලා සමහර අය කියයි. Unreason. එක හේතුවක්. So strong in my spirit. මගේ ආත්මේ බලවත්ව I තිබෙන දෙයක්. believe. I hold on to this God මම මේ දෙවියන් වහන්සේව තදින් අල්ලගෙන සිටිනවා. because He's faithful. උන්වහන්සේ විශ්වාසවන්ත නිසා. And I know my God is faithful. මම දන්නවා මගේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා. Until the very end, අවසානයේ දක්වා He is faithful. උන්වහන්සේ විශ්වාසවන්තයි. And I choose to be faithful to මම Him. තෝරා ගන්නවා උන්වහන්සේට විශ්වාසවන්ත වෙන්න. When you are faithful, ඔබ විශ්වාසවන්ත වෙනකොට your faithfulness will be tested. ඔබගේ විශ්වාසවන්තභාවය පරීක්ෂා වේවි. Your faithfulness ඔබගේ විශ්වාසවන්තභාවය has to be accountable. ගණන් දීමක් තිබෙන්න අවශ්‍යයි. ඔබගේ විශ්වාසවන්තභාවය Jesus